ආයුබෝවන් අද 2025 නොවැම්බර් මාස 28 වන සිකුරාදා ඉතිහාසයේ දිවයිනේ ඇදහැලෙන වැඩිම වර්ෂාපතනය ඉදිරි පැය කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින අයහපත් කාලගුණය හමුවේ ගත වූ පැය 24ක් තුළ පුද්ගල මරණ සංඛ්‍යාව 37ක් වාර්තා වූ අතර නොවැම්බර් මාස 17 වනදා සිට මේ දක්වා මියගිය පුද්ගල සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෑම වැසිවාරයකදීම සිදුවන්නේ රත්නපුර පළමුව යටවීමයි. නමුත් මෙවර එය හාත්පසින්ම වෙනස් විය. අද උදෑසන වනතෙක් රත්නපුර සුරක්ෂිතව තිබූ අතර ඒ වන විටත් දිස්ත්‍රික්ක 7ක ලේකම් කොට්ටාස 58ක රතු නිවේදන නිකුත් කර තිබුණි. සියලුම ගංගා ගලා තිබුණු අතර කළුගඟ පමණක් ගලා නොතිබුණි. නමුත් අද උදෑසන වන විට කළුගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග උදෑසන 3ට පමණ ගඟ ගලා ඇත. සියලු දෙනා ආරක්ෂා වන්න. මා ඊටම කාරුණිකව ඉල්ලා සිටින්නේ අනතුරක් සඳහා අවදානමක් ඇතිනම් වහම නිවසින් හෝ ඔබ සිටින කිසියම් ස්ථානයක් වේවා එම ස්ථානයෙන් ඉවත් වෙන්න. ආපදා සහන ලබා ගැනීමේ ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 117 පොලිස් හදිසි ඇමතුම් අංකය 119 සුවසැරි ගිලන් රථ සේවා 1990 ගිනි නිවන හමුදාව 110 ස්තුතියි.